Hello, good morning හැමෝටම. ඉතින් මං හිතුවා අද ඩේ vlog එකක් අරන් එන්න ඕනි කියලා. විශේෂ දෙයක් කරන්නේ නැහැ. හැබැයි මං අද හිතාගෙන ඉන්නවා පොඩි විශේෂ කෑමක් හදන්න. ඒකට අවශ්‍ය බඩු වගේක් ගන්නක් තියෙනවා. තව මගේ බඩු වගේක් ගන්නක් තියෙනවා. ඒ ඔක්කොටම මාත් එක්ක ටවුන් එකට යන්න ඔයගොල්ලොත් එන්න. එහෙනම් ටිකටම vlog එක බලාගෙන ඉන්න. අද මොනවද මම හදන්නේ කියලා. ඉතින් ඔන්න මම ලෑස්ති වෙලා ඉවරයි. අද මම මේ ගමන යන්නේ තනියම. ඉතින් කෙහෙන් බලමු. ඉතින් ඔන්න මම දැන් තමයි ටවුන් එකට ගිහිල්ලා ආවේ. හරිම මහන්සි. උදේ ඇත්තනම මේ වැහිබර කාලගුණයක් තමයි තිබ්බේ. හැබැයි දැන් ටවුන් එකට ගිහින් ආව හින්දාද මන්ද මාර රස්නේ. මේ හැබැයි මේ තාමත් වැස්සට බරව තමයි තියෙන්නේ. ඉතින් මම මොනවද ගත්තේ කියලා මේ පෙන්නන්නම්. මම ගත්ත ඔක්කොම ටික නම් පෙන්නන්න බැරි වෙයි. මොකද මම අද ගියේ ගොඩක් විශේෂ දවසක් එනවා ළඟ. ඒකටත් පොඩි බඩු වගේක් ගන්න. ඉතින් ඒ අයිටම් ටික පෙන්නන්න නැතුව මම ගත්ත ටිකක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට මම ගත්ත දේවල් වලින්. මම අර විශේෂ දවසේ මං හිතාගෙන ඉන්නවා vlog එකක් කරන්න බලමු. ඉතින් පුළුවන් වෙයිද දන්නේ. මොකද එදාට ගොඩක් වැඩ තියෙන දවසක්. ඉතින් මේ එදාට vlog එකක් දාගන්න පුළුවන් වුණොත් මම එදාට පෙන්නන්නම් අද පෙන්නපු නැති අද ගත්ත දේවල් ටික ඒ vlog එකකින් ඔයාලා බලන්න ලෑස්තිලා ඉන්න. මම දැන් පෙන්නන්නම් මම ගත්තේ මොනවද කියලා. මම ගත්ත මේ කුකින් චොක්ලට් එකක්. මේකත් ඕන කරන්නේ ඒ විශේෂ දවසට. ඒ වගේම මේ මම ගත්ත බර්ගර් පන්. මේකෙන් 4ක් ගත්තා. ඊට පස්සේ සලාද කොළ ගත්තා. මම ගත්තා චොක්ලට් චිප්ස්. ඔයගොල්ලෝ බලන්න ඇති චොක්ලට් චිප්ස් මෙහෙම මොකද කියලා. මට මේ කිලෝ එකක් ඕන උනේ නැහැ චොක්ලට් චිප්ස්. ග්‍රෑම් 400 500 තමයි ඕන උනේ. ඉතින් මේ මම බැලුවා පැකට්ස් වල මේ ගන්න තිබුණේ නැහැ. ග්‍රෑම් 400 500 කිලෝ එක තමයි තිබුණේ. ඉතින් මම ඒ හින්දා මේ කේක් බඩු තියෙන කඩේකට ගිහිල්ලා මේක කිරලා ගත්තා. ඊට පස්සේ මම ලයිනස් ටිකක් ගත්තා. ඒ ටිකත් මට ඕන කරන ටිකක්. මම කොකෝවා පවුඩර් එකක් ගත්තා. ඒ වගේම මම මෙඩෝලි එකක් ගත්තා. මොකද මම කේක් හදන්න පාවිච්චි කරන්නේ මෙඩෝලි බටර් එක. ඉතින් ඒ නිසා මට මේ ලාගදී හදන්න තියෙන චොක්ලට් චිප්ස් මෆින්. ඉතින් ඒකට අවශ්‍ය බඩු ටික තමයි මම දැන් ඔයාලට ඔය පෙන්නුවේ. සහ මම අද හවසට හිතාගෙන ඉන්නවා පොඩි කෑමක් හදන්න. ඉතින් ඒකට අවශ්‍ය බඩු ටික තමයි මම ඔය ගත්තේ. මම අය මේ පිටි ගත්තා. මං කිව්වේ චොක්ලට් චිප්ස් මෆින් හදන්න ඉන්නා කියලා. ඒකට අවශ්‍ය පිටි ගත්තා. ඒ වගේම තමයි මං ඊස් පැකට් එකක් ගත්තා. ඊස් පැකට් දෙකක් ගත්තා. එකයි තිබ්බේ. කොහේ හරි ඇති. ඒ වගේම තමයි මම මෙන්න මේක ගත්තා. මම මෙන්න මේක try කරලා තිබුණේ නැහැ. මේ salted coconut lime sparkling drink. මේක මට හිතුණා බීලා බලන්න ඕනේ කියලා. කොහොම තේයිද කියලා. ඒ නිසා මම ඉතින් මේක ගත්තා. try කරලා බලන්න. ඔයගොල්ලෝ බීලා තියෙනවා නම් මේක කොයි වගේද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. හැබැයි ඔයගොල්ලෝ දාදි මම මේක ගොඩක් වෙලා try කරලා තියෙන්නේ. ඉතින් මේ ඔය විදිහට තමයි මම ගත්තේ. තව දෙයක් කියන්න ඕනේ. මේ මම තාම vlogs කරන්න අලුත්නේ. ඉතින් මේ ඒ නිසා මට ඔය ඉතින් ගොඩක් අය ඉන්න තැන්වල ඉතින් මේ ෆෝන් එක අල්ලගෙන මේ වීඩියෝ කරන්න චුට්ටක් ලැජ්ජා හිතුණා. ඒ නිසා ඉතින් මට අද ගන්න පුළුවන් වුණේ මේ පොඩි ක්ලිප්ස් වගේක්. ඉතින් මේ බලමු ඉස්සරහට ලැජ්ජාව නැති කරගෙන අපි vlogs කරමු. තව දෙයක් කියන්න ඕනේ විශේෂයෙන්ම මේක කියන්න ඕනේ මම ෂෝට්ස් නේද අදා හිටියේ මම ෂෝට්ස් උත් දැම්මේ වීඩියෝස් 14ක් වගේ දාලා තිබ්බා මම ලොන් වීඩියෝ එකක් දැම්ම ලොන් කියන්නේ විනාඩි 12ක වගේ වීඩියෝ එකක් තමයි මම මුලින්ම දැම්මේ වීඩියෝස් වලට. ඉතින් මේ කියන්න සතුටුයි පැය 24ක් යද්දි ඒකට views 100ට වඩා ආවා. ඒක
සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හිතයි views 100ක් කියන්නේ මොකක්ද කියලා. හැබැයි ඒක මට ලොකු achievement එකක්. මොකද මගේ subscribersලා තාම ඉන්නේ 66ක් වගේ. ඉතින් මේ මම channel එක පටන්ගෙන තාම අලුත්නේ. ඉතින් පොඩි කාලයයිනේ. ඉතින් ඒ පොඩි කාලේට මම දාපු පළවෙනි වීඩියෝ එක views පැය 24ක් යන්නත් කලින් views 100ක් ගියපු එකට මට ගොඩාක් සතුටුයි. ඒක මේ පොඩි දෙයක් වුණත් ඒක මට මාර සතුටුයි. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ මගේ පළවෙනි වීඩියෝ එක බලපු හැමෝටම මම ඉතින් හිතනවා මගේ අඩුපාඩු ඇති වීඩියෝස් වල. ඉතින් ඕගොල්ලෝ මට කමෙන්ට් කරන් යන්න. ඒතකොට මම ඒ අඩුපාඩුත් හදාගෙන ඉස්සරහට ලස්සන vlogs ඒ වගේම වෙනස් විදිහේ vlogs ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට දිගටම මගේ shorts වලින් මම හදන එක එක විදිහේ කැම recipes බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් ඒවා try කරනවා නම් try කරලා photos දාන්න. ඉතින් එතකොට මට සතුටුයිනේ. ඉතින් මේ ඔයාලා මේ දේවල් කරන්න හොඳද? ඉතින් දිගටම ඉන්න. මම අර පොඩි කෑමක් හදනවා කවනේ. ඉතින් ඒකත් ඔයාලත් එක්ක share කරගන්න මම කැමැත්තෙන් ඉන්නවා. මුලින්ම ඔන්න මම භාජනයකට මිරිස් කුඩු, කහ කුඩු සහ ගම් මිරිස් දාගන්නවා. ඉතින් මෙතනදී ඔයාලට කියන්න ඕනේ ගම් මිරිස් කුඩු දාගද්දී ඔයාලා ගොඩක් සැර කන කෙනෙක් නම් ඒ විදිහට දාගන්න. මොකද මම මේකෙදි ප්‍රමාණය සඳහන් කරන්නේ නැත්තේ අපි එක එකනාගේ රසයන් වෙනස් වෙන හින්දා. ඉතින් මම මේ ටික දාලා හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මම මේකට සුදු ලුණු ටිකක් දාගන්නවා. ඔයාලට මේකෙදී සුදු ලුණු පවුඩර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදරදී මේ විදිහට සුදු ලුණු පේස්ට් එක හදලා ඒක ඇඩ් කරගන්නත් පුළුවන්. ඉතින් ඒකත් මම මේ විදිහට හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටික දාගන්නවා. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් නැති කෙනෙක් නම් මේකට කිරිපිටි පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් ටික දාගෙන මම දැන් කරන්නේ චිකන් ටික මේකේ හොඳින් තවර ගන්නවා. ඉතින් චිකන් වල මේ ටික හොඳින් තවරගත්තට පස්සේ ඔයාලා පැය 2ක් වගේ ශීතකරණයේ තියන්න. ඒක හොඳට සීසන් කරගන්න. ඉතින් ආලුණු දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න මම දැන් මේ විදිහට චිකන් ටික හදා ගන්නවා. ඔන්න මේ විදිහට ඔයාලත් අයිස් වතුරේ වාජනයක් ළඟ තියාගන්න. ඒ වගේම මම පිටි, කෝන්ෆ්ලා, මිරිස් කුඩු දාලා මේ විදිහට පිටි මිශ්‍රණය හදාගත්තා. දැන් ලිපේ ගින්දර අඩු කරලා තෙල් රත් වෙන්න තියාගන්න. ඉතින් තෙල් ටික රත් වෙනකන් අපිට පුළුවන් චිකන් ටික හදාගන්න. මම කරන්නේ මෙතනදී චිකන් ටික අරගෙන පිටි තවර ගන්නවා. ඉන් පස්සේ පිටි තවරගත් චිකන් කෑල්ල ආය අපි අයිස් වතුරට දාලා දෙවෙන පාරටත් පිටි ටික තවර ගන්නවා. ඉතින් මේ විදිහට තවර ගත්තට පස්සේ අපි චිකන් ටික බෙද ගැනීම සිදු කර ගන්නවා. මෙතනදී ඕගොල්ලෝ පිටි තැවරුම සිදු කරනවත් එක්කම බෙද ගන්න චිකන් ටික. පිටි තවරලා චිකන් ටික තියන්න හරින්න එපා. ඒත් එක්කම බෙද ගන්න. විදිහට චිකන් ටික ඔක්කොම බෙද ගන්නවා. ඉතින් ඔයාලත් මේ විදිහට ගෙදරදීම මේ දේවල් හදාගන්න. මොකද අපි දන්නවා ගෙදරදී අපි කිසිම වෙලාවක පාවිච්චි කරපු තෙල් වලින් මේක බදින්නේ නැහැ. අලුත් තෙල් වලින් තමයි බදින්නේ. ඉතින් ඔයාලට ගෙදරදී මේ දේවල් හදාගත්තොත් සෞඛ්‍ය ආරක්ෂිතව ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී තව දෙයක් කියන්න ඕනේ. ඉතින් මගේ වීඩියෝස් බලන්න ඔයාලා කැමති නම් ඉතින් මාව subscribe කරගෙන යන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා.
මගේ වීඩියෝස් වලින් ඔයාලට චුට්ටිම හරි ප්‍රයෝජනයක් තියෙනවා නම් ඔයාලා මාව subscribe කරන්න. ඉතින් ඔයාලටත් පුළුවන් දැන් මේ විදිහට ගෙදරදී ක්‍රිස්පි චිකන් බර්ගර් හදාගන්න. ඉතින් ඔයාලා හදාගත්ත ක්‍රිස්පි චිකන් බර්ගර්ස් වල ෆොටෝස් මාත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. අද vlog එක මෙතනින් මම මෙහෙම ඉවර කරනවා. එහෙනම් මං ගිහින් එන්න. හැමෝම පරිස්සමට ඉන්න. bye bye.